දිනමු ජීවිතේ YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ ටිකේම ක්‍රෑෂ් ගේම් එකට ට්‍රික් ස්ට්‍රැටජි ගොඩක් අරන් ආවා. අද අපි අරන් ඉන්නේ පින්කෝ ගේම් එකට හොඳ ට්‍රික් එකක්. මීට කලින් පින්කෝ ගේම් එක ගැන ට්‍රික් එකක් දාලා තිනවා අපි. අද අපි අරන් ඉන්නේ ඊටත් වඩා වෙනස් ට්‍රික් එකක් ගැන. රයිට් ඔයාලට පින්කෝ ගේම් එක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි මේ ගේම්ස් කියන ටැබ් එකට ගියහම මේ යටම අද අද කියන ගේම් ටැබ් එකේ යටම තියෙනවා පින්කෝ. රයිට්. ඔයාලට මෙතනින් හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ගේම්ස් කියන එකට උඩින් සර්ච් බාර් එක තියෙනවා. ඔයාලට මෙතන සර්ච් බාර් එකේ සර්ච් බාර් ක්ලික් කරලා ගේම්ස් කියන ටැබ් එක ක්ලික් කරලා ඔයාලට පින්කෝ කියලා ගහන්නත් පුළුවන්. රයිට්. ඔයාලට එතකොටත් හොයාගන්න පුළුවන් මේ පින්කෝ ගේම් එක. රයිට්. මේකේ කලින් ස්ට්‍රැටජි එකක් අපි අරන් ආවා. අද අපි අරන් ආවෙත් ඊට වඩා විනින් chances වැඩි හොඳ විනින් chances ගොඩාක් තියෙන පින්කෝ ගේම් එකක්. රයිට්. ඊට කලින් කියන්න ඕනේ කවුරුත් මේක 1s bet එකේ පාවිච්චි කරන්න යන්න එපා. මොකද 1s bet එක මේක වැඩ කරන්නේ නැහැ. අපි දෙන ගොඩාක් ස්ට්‍රැටජි වැඩ කරන්නේ මේ triple eight stars කියන platform එකට. මොකද 1s bet එකට මේව වැඩ නොකරන්න හේතුව තමයි 1s bet එකේ දැන් ගොඩාක් පේස්ල ප්‍රමාණය වැඩි. ඒ නිසා platform එක slow වෙනවා. අපි bet කරන විදිහට නෙමෙයි bet වෙන්නේ. පරක් වෙලා bet එක bet වෙන්නේ. ඒ වගේම winning කරද්දි අපි take winning කරද්දි ගොඩක් පරක් වෙලා තමයි take වෙන්නේ. ඒ නිසා අපිට ගොඩාක් loss වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා 1s bet කරන්න යන්න එපා. කවුරු හරි 1s bet වල මේ trick පාවිච්චි කරන්න ගියොත් කොහොමත් එයා loss වෙන එක අනිවාර්යයෙන්ම වෙයි. ඒ නිසා triple eight stars account එකක් හදාගන්න. ඒ වගේම තමයි ඔරිජිනල්ම link එකෙන් triple eight account එකක් හදාගන්න. මොකද මේ triple eight stars platform වගේ ගොඩක් fake platform තියෙනවා. ඔයා Google search කරලා ගියොත් එහෙම ඔයා fake එකට අහු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම deposit කරන සල්ලි පවා නැති වෙයි. ඒ නිසා අනිවාර්යෙන් පල්ලෙහා පළවෙනි comment එකේ Telegram group එක තියෙනවා. ඔයා Telegram group එකට join වෙන්න. එතකොට ඔයාට original link එක වගේම මගේ ප්‍රීමියම් සපෝට් එකත් ඔයාලට ගන්න පුළුවන්. ඩිපොසිට් ප්‍රශ්නයක් වුණොත්, විත්ඩ්‍රෝවල් ප්‍රශ්නයක් වුණොත්, ඒ වගේම තමයි මේ ස්ට්‍රැටජි වල මොකක් හරි ප්‍රශ්නයක් වුණොත්, ඔයාලා මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම්, ඒ වගේම ගෲප් එකේ ගොඩක් එක්ස්පර්ට්ලා ඉන්නවා. එයාලගෙන් ඔයාලට උපදෙස් ගන්න පුළුවන්. එයාලගෙත් අලුතෙන් හොයාගන්න ස්ට්‍රැටජි තියෙනවා. ඒ වගේම මම YouTube එකට ස්ට්‍රැටජි දාන්න කලින් ඉස්සෙල්ලාම දාන්නේ Telegram group එකට. ඉතින් ඔයා Telegram group එකට join වුණොත් ඔයාට ස්ට්‍රැටජි ගැන කාටත් කලින් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිවාර්යයෙන් මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. මේ ප්‍රීමියම් ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරොත් ඔයාට winning chances ගොඩක් ගන්න පුළුවන් වගේම 100% ඩිපොසිට් බෝනස් එකකුත් ගන්න පුළුවන්. රයිට්. අපි කොහොමද බලමු ඉස්සෙල්ලාම මේ පින්කෝ ගේම් එකේ සෙටින් හදාගන්න. කලින් වගේම තමයි ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ මෙන්න ලෝ කියන එක දාගන්න. රයිට්. ඔයාගේ සමහර විට ෆෝන් එකෙන් බලද්දි මෙතන මේ විදිහට පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙතන උඩ ඇති සෙටින් කියලා සෙටින් අයිකන් එක අපි දැන් දතරෝදයක් වගේ තියෙන. ඒ වගේ අයිකන් එකක් ඇති. ඔයා අන්නේ අයිකන් එක ටච් කරාට පස්සේ ඔයාට මේ සෙටින් ටික ගන්න පුළුවන්. රයිට්. සෙටින් ටික හදාගන්නවා ඉස්සෙල්ලා මේ ලෝ කියන එක දාන්න ඕනේ. අපි රිස්ක් එක ලෝ කරගන්න එක තමයි මුලින්ම කරන්න ඕනේ. මේ ලෝ කියන එක දාන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන ඔයාලට පේනවා ඇති යටින් රෝස් තියෙනවා. රෝස් දාන්න ඕනේ 16. රයිට්. ඔයාලට එතකොට පේනවා ඇති මෙතන චේන්ජ් වුණා. එතකොට අපි ලොස් වෙන්නේ මෙන්න මේ 5.5 x 0.5 කියන එකට ආවොත් තමයි ඔයා ලොස් වෙන්නේ. හැබැයි ඒකත් ලොස් වෙන්නේ 100% නෙමෙයි. ඔයා රුපියල් 1000ක් දැම්මොත් ඔයා 1000ක් ලොස් වෙන්නේ නැහැ මේකේ. ඔයා ලොස් වෙන්නේ 50%යි. ඒ කියන්නේ 500යි ඔයාගෙන් නැති වෙන්නේ. හැබැයි මෙතනින් එහා කෝකට හරි බෝලේ වැන්නොත් එහෙම ඔයා කොහොමත් වින්. ඔයා ලොස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ රිස්ක් එක අඩු කරලා මේ පින්කෝ ගේම් එක ප්ලේ කරන එකේ ඔයාලට තියෙන ලොකුම වාසිය. රයිට්. අපි බලමු කොහොමද ප්ලේ කරන්න කියලා. මුලින්ම හොඳට මේ ස්ට්‍රැටජි ඔලුවට දාගන්න. ඔයා කරන්න ඕනි එක බෝලයක් ඉස්සර පාස් කරන්න ඕන. එක බෝලයක් පාස් කරන්න ඕනි. ඒ පළවෙනි බෝලේ පාස් කරාට පස්සේ බෝලේ මෙන්න මෙහාට මැදක් වගේ එනකොට බෝල දෙකක් ආයි දාන්න ඕනේ. රයිට්. බෝල දෙකක් ආයි දාන්න ඕනේ. ඒ බෝල දෙක මැදහට වගේ එනකොට ඔයා එක දිගට බෝල පහක් දාන්න ඕනේ. ඔන්න ඕක තමයි ස්ට්‍රැටජි. රයිට්. අපි බලමු කොහොමද ප්ලේ කරලා. ඔයා මේක වාරයක් කරාට පස්සේ ඔයා එක දිගට වාර පහක් මේක කරන්න ඕනේ. රයිට්. එක දිගට වාර පහක් කරන්න ඕනේ. ඔයාගේ බැලන්ස් එක ඉතින් පොඩ්ඩක් තියෙන්න ඕනේ මේක ප්ලේ කරන්න. එහෙම නැත්නම් බැලන්ස් එක පොඩි ගානකින් නම් අමාරුයි. සාමාන්‍ය බැලන්ස් එකක් තියෙන කෙනෙකුට තමයි මේක ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ලොකු ප්‍රොෆිට් නැහැ. ක්‍රෑෂ් ගේම් එක වගේ එකපාර ලොකු ප්‍රොෆිට් නැහැ. හැබැයි පොඩි ප්‍රොෆිට් එකකින් ලොස් ප්‍රමාණය අඩු කරගෙන දවසේ ගාන ෂේප් කරගන්න පුළුවන්. එහෙම කෙනෙකුට තමයි මේ ගේම් එක අපි කියා දෙන්නේ. රයිට්. මම මෙතන බැලන්ස් එක බෝල් එකට රුපියල් 1000ක් දානවා. රුපියල් 1000ක් දාමු මෙතන. හරි. රුපියල් 1000ක් දානවා. ඒ කියන්නේ මගෙන් මෙතනින් එක ක්ලික් එකකට රුපියල් 1000ක් එනවා. මතකද ස්ට්‍රැටජිය? ඉස්සෙල්ලා එක බෝලයක් මැදට එනකම් මැදට එනවා. මැදට එනකොට බෝල දෙකක් දානවා. රයිට්. ඒ බෝල දෙක මැදට එනකොට පහක් දානවා. රයිට්. ඔක්කොම ඉවරනාට පස්සේ මේ වටේ ආයි පස් පාරක් කරන්න. රයිට්. බලමු කොහොමද කියලා. එක දිගට මේක කරන් යනවා. පළවෙනි බෝල් දැම්මා. 1යි 2යි. දැන් ආයි පහක් දාන්න. 1යි 2යි 3යි 4යි 5යි. හරි පහක් දාන්න ඕනේ. ආයි එකක් දානවා. 2යි
හරි බෝල 5ක් මම දැම්මා. ආයි කයි. ආයි 5ක්. හරි බෝල 5ක් ආයි දැම්මා. ආයි 1යි. බෝල 2යි. ආයි බෝල 5ක්. හරි තව එක වටයක් කැඳෙනවා. 1යි. බෝල 2ක් එව්වා. 1යි 2යි 3යි 4යි 5යි. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ස්ට්‍රැටජි ෆලෝ කරන්නේ. අපි බලමු බැලන්ස් එක අප් වෙලා තියෙනවද මොකද වෙලා තියෙන්නේ කියලා. රයිට්. ඔයාලට පේන්නේ නැති බැලන්ස් එක පොඩි ප්‍රමාණයකින් අප් වුණා. රයිට්. මහලු ගණන් වලින් අප් වෙන්නේ නැහැ බැලන්ස් එක. ඔයා බලන්න ඇති ඕනනම් ආයි බැලන්ස් එක බලා ගන්න බැරි නම් ආයි වීඩියෝ එක ආපස්සට අරන් ගිහලා මම ගේම් එක ප්ලේ කරන්න කලින් මගේ බැලන්ස් එක කොහොමද තිබ්බේ කියලා බලා ගන්න. දැන් බැලන්ස් එක බලන්න. පොඩි ගානකින් බැලන්ස් එක අප් වුණා. ඉතින් පොඩි ගානකින් බැලන්ස් එක අප් කරගෙන තමයි මේක ගේම් ගහගෙන යන්න පුළුවන්. ආයි ඔයා මේක ප්ලේ කරනවා නම් අඩුම තරමේ පැය භාගයක් වගේ පොඩි ඉන්ටර්වල් එකකින් පස්සේ තමයි ප්ලේ කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වට පහක් ගියාට පස්සේ ආයි පැය භාගයක් වගේ ඉඳලා තමයි ආයි ඔයා ප්ලේ කරන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ වට පහේදී සමහරට ඔයා පොඩි දොස් ටිකක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් ඔයා ආයි පැය භාගයක් හෝ ඉඳලා තමයි මේක කරගෙන යන්න ඕනේ. රයිට්. හරි. ඒ වගේම තමයි ඉතින් මේ ස්ට්‍රැටජි අනිවාර්යෙන් වැඩ කරනවා. මගේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. රයිට්. ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේම පල්ලෙහා පළවෙනි කමෙන්ට් එක Telegram group එක තියෙනවා. group එකේ link එක තියෙනවා. ඒ group එකට join වෙන්න. join වුණාට පස්සේ ඔයාලට register වෙන්න ඕන link එක, ප්‍රොමෝ කෝඩ් එක, ඒ වගේම register වෙන්න හැටි, ඒ හැම දෙයක්ම ඔයාලට දැනගන්න පුළුවන්. රයිට්. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි issue එකක් වුණොත් Telegram group එකට ඔයා join වුණොත් ඔයාට ඒ issue එකට directly මගෙන් support එක ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ තියෙන Telegram group එකට join වෙන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා තියාගන්න. notification icon එකත් click කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්. අපි අලුත් game එකකින් ඉක්මනින්ම හම්බෙමු.